මොකද ඒ කියන්නේ කොන්දොස්තර අර ස්විච් එක දාන්න බෑ මේ ස්විච් එක දාන්න බෑ එම් මොකක්ද තියෙනවද ආ අභ්‍යන්තර ස්විච් තියෙනවා නෑ මොනවද ගැටලුවක් නැහැ නේද කොන්දොස්තර තමයි ප්‍රශ්නේ නේ నాలుగై දාගෙන නැහැ සීට් බෙල්ට් එක දාලා නැහැ. ආවා බයිනවා බයින්න බෑ. මම ගන්න ඕනේ. අනිවාර්යයෙන්. දාන්න ඔයගොල්ලෝ ආරක්ෂාවට අපි කියන්නේ. ඔයගොල්ලෝ ආරක්ෂාව තමයි මගේ ආරක්ෂාව වෙන්නේ නැහැ. අනිවාර්යෙන් බෙල්ට් එක දාන්න. ලොක් එක දාගන්න බෑ සීට් බෙල්ට් එක දාන්න. නැත්තම් දාලා වැඩක් නැහැ.
ඔගොල්ලෝගේ ආරක්ෂාව ඒක. දැන් මොකද නේද? දැන් මේ ඒක ආරක්ෂාව නම් මත ඒක ඔය ආරක්ෂාව නැත්නම් මගේ ආරක්ෂාව. ඒ වගේ තමයි දැන් මේවා ඉවත් කියලා කරන්නේ. මම බස් එක නවත්තලාද කියලා ගහන්න නැත්නම් බස් එක යන ගාම කියලා ගහන්න. දැන් නවතුන යනවා කියලා ගන්න. ඒක තමයි දැන් ගාවම යන ගාම බස් එක යනවා කියලා ගහුවොත් කාගේ බයිසිකල් එකක් කෙනෙක් ගෑරි වාහනේ කරනවා. හෙල්මට් එකක් නැත්නම් බයිසිකල් ගන්න නැතුව ප්‍රේමිය බයිට එහාට නෑ යනවා. ඒක තමයි බස් එක කියන්නේ. මේව තමයි කරන්නේ. නැත්නම් බලන්න නොකයි ඉන්නවනේ. නෑ මම මොකද කියන්නේ. ඔබ ඔයාලා ඉතින් හරිසාක එක්කෝ දන්නවා කියන කතාව. හරි තියාගන්න ඕනේ. ඒක ගැලපෙන්නේ රියදුරාගේ ටික. තව අනුතරක් තමයි වෙන්නේ. කවදාවත් අතිත් කියලා ගියා. ඔයා ඒකට වෙනම අවධානයක් යොමු කරන්න. ඉතිමත් බලන්න පුළුවන් කියලා ගන්නවා. ඒ වුණාට ඉලගාදී පොඩ්ඩක් පයින් බලන්න වෙන බයිසිකල් එකකට ආවොත් එයාගේ මම බීමක් කෙනෙක් කොහොමද එයාගේ අඳුර ඉස්සරහයි. අපි ඕන කරන බයිසිකල් එකක් තියාගන්න ඕනේ. මොකද අපි රජේ ආයතනයේ නේද? ඔයාලා තව ආදර්ශමත් වෙන්න. රජේ ආයතන නම් සීටි දුන්නාම අපි ආදර්ශය දෙන්න ඕන ඕගොල්ලෝගේ. ඔයාලා ඔයාලා ටික් බෙල්ට් එක දාන්න කිව්වෙත් නැහැ. ආරක්ෂාව ඔයාගේ ආරක්ෂාව ඉස්සල්ලානේ. ඊට පස්සේ මගේ ආරක්ෂාව. මේ තමයි අපි කියන්නේ. Nanti ada terus naik. මේක ඔබ සීට් වෙන්න නැත්නම් Bawa kita yang lain ada. Iya, kita mau kita lain. Udah dalam dia juga kita biasa sih kita Seat belt level ఎంత? සතියකින් දෙගෙනවද? හැදිලාද? Nih, memang tadi memang. අදට දානවද? Oh iya, memang me belt kenal nih. Kalau tadi kita mau dia. අදාගන්නේ. ඔයාගේ ආරක්ෂාව අම්පෙන්න. නැක්ෂන්දනේ කියලා දෙස්සුණා බෙල්ල එකේ. ඒක ඔය ආරක්ෂාව තමයි මගේ ආරක්ෂාව. හරි හරයි. මේක මොන අවුරුද්දේද? මේක එන්නේ ඒක 2010 නේද? අද කවදාද සෙන්ටේ? ඇවිල්ලා දෙනවා අයින් කළා දෙනවා. සාමාන්‍යයෙන් වෙන්නේ ඒක ආවනේ. ආවනේද? අයින් කළාද මේදී? ඔව් අර නැවත හදනකොට නෑ හදනකොට අයින් කළා. දැන් හදන්න ඉන්නේ මක්කර තියෙනවද බෙල්ල එක? ඔව් දැන් ඒවා කියලා දෙන්නේ. තව දෙන්න නේද? මෙතන දාලා දෙන්න ඈ මෙතන දාලා දෙන්න. කොට බලන්න මල්ලිය. බලන්න මොකද කරන්නේ දැන් ඒක අනිවාර්ය කරලා තියෙනවා. ඕගොල්ලෝගේ ආරක්ෂාව දැන් ඔය ඇක්සිඩන්ට් එකක් වුණා. මේක මොකක්ද අර කිව් ස්ටිරර් කියන්නේ? නෑ ඔය කියන්නේ සම්බන්ධ මොනවද කියපදා? එන්න වෙන්නේ අපි කියලා කතා කරලා හදන්න නෑ අර මාතර කතා කරලා. ඔව් දැන් දුන්න මහත්තයලා කියන්න ගණන් දීලා කියනවා හදන්න ඕනේ කියලා හදාගන්න කියලා. පුළුවන් ඔයා බලලා හදාගන්න. මොකද ඒක දීලා තියෙනවා ඔය සම්බන්ධ. ඒක බෙල් පැන්ටි දාමන හරි එයාලා කියපු වචනේ මොන හරි. පාලනාධිකාරී නෑ නේද? හදලා දෙන්න කියලා. ඔයා දැන් අද කියලා කතා කරලා මෙහෙම බැලුව කියලා කතා කරලා බලන්න කොහොමද ඉක්මනට හදාගන්න. නැත්නම් ලියන්න ගනියා මොකද? අපි ලියන්නේ නැහැ දැන් කරගෙන යන්නේ. ආරක්ෂාව ඔයාගේ ආරක්ෂාව ඕනේ අන්තිම නේද? ඔයාගේ ආරක්ෂාව නැතුණා කියලා ඒක මගේ ආරක්ෂාවක් නැහැ. ඊට ඉස්සර ප්‍රමාණයක් කියන්නේ අතරම සීට් බෙල්ට් එකේ ඉඳ වෙනවම නම මගේ වලක් කරනවා මේ හදන්න. ඕගොල්ලෝගේ ආරක්ෂාවට මේ අපි හැමදේම කරන්නේ. ඒක කියලා කතා කරනවා. Ini harus jalan tinggi kata. Naik kan orang ini pada jalan itu buat dengan naik kan. මේක එන්නේ නැහැ. මේක එන්නේ නැහැ. Nah, මේක තිබෙන්න මේ ඉස්සර කළා ලව්. ඒක අපේ බෙල්ට් එක ඉක්මනින් දාගන්න. ඒක ඔයගොල්ලෝගේ ආරක්ෂාව කතා කරලා මේ. හරිද? ඔයගොල්ලෝගේ ආරක්ෂාව ඔයාගේ ආරක්ෂාව තිබෙන්නේ නැත්නම් මගේ ආරක්ෂාව දාන්න
වදින්නේ නැහැ නේ. ආ මේක නේද? දාන්නකෝ. මේ බ්ලොක් 2008. බ්ලොක් එකක්වත් නැහැ මේ. ඒ වගේ තැනකින් බලලා විනාඩක් මෙතන මේ කාටස් එක ඇතුළේ තියෙනවා. අපිට අඩුපාඩු දෙක නම් අපි හදාගන්න. ඒක කියන්නේ හදාගන්න. මොකද ඔයාගේ ආරක්ෂාව අංක එක නේද? දැන් ඔයා රීදුර ආවිදර ඔයාගේ බෙල්ට් එක නැහැ. ඒතකොට ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඔයා කෙලින්ම විශ්ව වෙනවා එළියට. නේ ඔයා කොහෙද විශ්ව වෙද්ද ගම මගේ ඔක්කොම ඉවරයි. නේද? ඔයාගේ ආරක්ෂාව තමයි අංක එක. රීදුරගේ ආරක්ෂාව නේද? ඒක කොහොමද? ඒ වැඩේ කරන්න ඕනේ. පොඩි අපේ මතල කරමු. හදාගන්න. හදාගන්න. ඊයේ දැන් අපි ගොඩක් පණ හදාගන්න. ඊයේ පස්සේ අද යන්නේ ආයිබෝඩ. මොකද ඔයාගේ ආරක්ෂාව අංක එක. ඒක විතරයි අපිට. ඒක නෑ කියන මගේ ආරක්ෂාවක් ඇත්තම නෑ. මොනවම නෑ. පොඩි එකකට ඔයා කිසි කෙනෙක් කොහෙද කියන්නේ. නෑ ඊයේ දැන් මේ නීතිය වෙනවනට ඊයේ දැම්මා. ගෑරේජ් එකට. ඊට පස්සේ දැන් අද ගේට් එකට අද තමයි යන්නේ. ඊයේ දැන් අද ලෝන් කරේ පණ හදාගන්න. එච්චරයි අඩුද මොකද ආරක්ෂාව අංක එක. ඔයගොල්ලෝ ආරක්ෂාවෙන් මේ අපි වැඩ කරන්නේ. ක්‍රීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ මචන් අද අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ බස් රථවල ආසන බඳපටිය පිළිබඳව අපි රියදුරු මහත්මයාණන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අපි අද ක්‍රියාත්මක කරනවා. අද අනුරාධපුර මුලස්ථාන පොලිසියේ අපේ පොලිස් නිලධාරීන්ගේ සහයෝගීතාවය සහිතව ප්‍රවාහන අධිකාරියේ සියලු නිලධාරීන් සම්බන්ධ වෙලා මතන අද අපි ක්‍රීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව බස් රථ රියදුරන්ගේ ආසන බඳපටිය පිළිබඳව වුන් දැනුවත් කිරීම ඒ අනිවාර්ය විශේෂ අංගයක් ආරක්ෂිත අංගයක් බවට ඔවුන්ට අවශ්‍ය තහවුරුව ලබා දීම සඳහා අපි මම හිතන අද නගරේ පුරා අපි අද මුලස්ථාන පොලිසියේ අපේ පොලිස් නිලධාරීන් ඒකාබද්ධව ප්‍රවාහන අධිකාරිය සම්බන්ධීකරණය සහිතව අපි අද වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා නගරේ පුරා මේ රියදුරන්ව දැනුවත් කිරීම සඳහා. මම හිතන්නේ ඇත්තටම ආසන බඳපටිය පැනදීම කියන එක මේ වෙනකොට අපේ රටේ අනිවාර්ය නීතියක් බවට අපි පරිවර්තනය කරලා තියෙනවා. ඒක මම හිතන්නේ ඇත්තටම රියදුරන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ප්‍රවාහන ශේෂ්ත්‍රයේ තුල ඇතිවලා තියෙන දැවැන්තම අරබුදය තමයි මේ විශාල ප්‍රමාණයක් දිනකට විශාල ප්‍රමාණයක් අනතුරු සිද්ධ වෙන. ඒ අනතුරු වලට ප්‍රධානම හේතුවක් තමයි මේ ආසන බඳපටිය නොපැළඳ පැළඳීමෙන් තොරව මම හිතන්නේ රියදුරන් ක්‍රියාත්මක වීම. ඒ නිසා රියදුර අනාරක්ෂිත තත්ත්වයකට පරිවර්තනය වෙනවා. ඒ නිසා වෙන්නේ මගින් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පරිවර්තනය වෙනවා. ඒ නිසා නව රජයේ නව ව්‍යාපෘතියක් විදියට නව සංකල්පයක් විදියට ක්‍රීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ප්‍රධානතම කොටසක් විදියට රටේ ප්‍රවාහන ශේෂ්ත්‍රය අපි කාර්යක්ෂම ප්‍රවාහන ශේෂ්ත්‍රයක් ආරක්ෂිත ප්‍රවාහන ශේෂ්ත්‍රයක් පොදු මහජනතාවට දැඩි ආරක්ෂාවක් සහිත ප්‍රවාහන ශේෂ්ත්‍රයක් බවට තහවුරු කිරීම සම්බන්ධයෙන් මම අද දින දීප ව්‍යාප්තව මේ ක්‍රීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට යටත්ව බස් රථ හිමියන්ගේ බස් රථ රියදුරන්ගේ ආසන බඳපටිය පිළිබඳව අපි දැනුවත් කිරීම සහ ඒ සම්බන්ධයෙන් පෙළඹවීමට අපි අද රට පුරා මම හිතන්නේ ව්‍යාපෘතිය දියත් කරමින් ඉන්නවා. තුමා අපි දැක්ක දැන් සමහර බස් රථවල ආසන බඳපටි පැලඳලා තිබෙන්නේ නැහැ. ඒ ඇයිට මොකද ගන්නව ක්‍රියාමාර්ග? ඔව් අපි ඇත්තටම ආසන බඳපටිය නොමැති බස් රථ අපිට යම් ප්‍රමාණයක් අපිට හම්බුණා. අපි ඒ රියදුරන්ව දැනුවත් කරා. ඉතාම ඉක්මනට හැකි ඉක්මනින් ආසන බඳපටිය සම්බන්ධයෙන් ඒ අයගේ හිමිකරුවන් දැනුවත් කරලා ආසන බඳපටිය සකස් කරගන්න කියලා අපේට කියන්නේ දැනුවත් කිරීම කරා. ආසන බඳපටිය නොමැති වීම නිසා ඇතිවන ප්‍රතිවිපාකය පිළිබඳව අපි ඒව දැනුවත් කරා. මම හිතන්නේ ඉතාම ඉක්මනින් රියදුරන් මේ ආසන බඳපටිය තමන්ගේ සකස් කරගන්න කියලා අපි විශ්වාස කරනවා. විශාල ප්‍රමාණයක් අතිවිශාල ප්‍රමාණයක් රියදුරන් මේ වෙනකොට මම හිතන්නේ ආසන බඳපටිය පැළඳීම සම්බන්ධයෙන් ඔයගොල්ලෝ ක්‍රියාමාර්ග දියත් කරලා තියෙනවා. මම හිතන්නේ ඒක සතුටට කාරණාවක්. ක්‍රීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ඇතුළත අපි ඇත්තටම සතුට වෙන්න පුළුවන් කාරණාවක්. අතිවිශාල පිරිසක් මේ වෙනකොටත් රියදුරන් තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආසන බඳපටිය පැළඳින ස්වභාවයක් අපිට පේන්න තියෙනවා. යම් ප්‍රතිශතයක් ආසන බඳපටිය නැති ඒවා තියෙනවා. මම හිතන්නේ වගේ යම් කාරණා ඇති. මම හිතනවා වුණුත් ඊටාම ඉක්මනින් ආසන බඳපටිය සකස් කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනී. අපි ඒ සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසිය අපේ නිලධාරීන් එක්ක අපි දැනුවත් කිරීම කරා. මම හිතන්නේ ඊටාම ඉක්මනින් ඒ අය තමන්ගේ ආසන බඳපටිය සකස් කර ගනී.